හැම දිනාටම සුවිශේෂ අවස්ථාවක් මම මේ සිටින්නේ ස්වර්ණමාලී මහා සෑයට මල් දසලක්ෂයක් පිදින පින්කමේ වට්ටි සැකසෙන ස්ථානයේ. ඉතින් මේ වගේ විශාල හට් නැත්නම් මේ වගේ විශාල හට් කීපයක්ම මේ ස්ථානයේ ස්ථාපිත කරලා තිබෙනවා. මේ දාස්පිටිය වවුපුවයි රට පුරා සතුටු වෙන්නේ මේ මල්වට්ටි ලක්ෂ්‍ය සැකසෙන ස්ථාන. ඉතින් මේ සැකසෙන මල්වට්ටි සියල්ල ස්වර්ණමාලී මහා ස්තූප රාජානන් වහන්සේගේ පේසාවලලු මතත් ඒ වගේම තමයි සමස්ත භූමිය තුලත් සලපතුල මළුව තුලත් තැන්පත් වීමට නියමිතයි. මෙන්න අපි හට් එක ඇතුළට යනවා. මොන බලන්න එතන මල් හදන විදිහ. බලන්න කොච්චර සෙනගක්ද කියලා. මෙතන තියෙන ක්‍රිෂාන්ති මල් බලන්න. ක්‍රමානුකූලව සකසන මල්. අපි බලමු. විශාල පිරිසක් ස්වර්ණමාලී මහා සෑයට ආවට පස්සේ අපිට ඇත්තටම මේ ස්ථානයේ තමයි සිසිලසක් දැනෙන්නේ. එකක් මේ පින්කමේ සිසිලස දැනෙනවා. ඒ වගේම තමයි මේ ස්ථානයට ආවට පස්සේ අපිට මං කිව්වේ අර මේ හට් එක ඒසි කරලා තියෙන්නේ කියලා. ඈත වික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් වැඩ ඉන්නවා. උන්වහන්සේලාගේ අධීක්ෂණයෙන් මේ පින්කම කෙරෙන බව අපට පේනවා. විශාල තරුණ දායකත්වයක් තියෙනවා. මේ බලන්න. ක්‍රමානුකූලව හැදුණු සංවිධානයක්. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. අපි ඉස්සරහට ගිහින් බලමු. මේ මල් අනුග්‍රහය දැක්වූ අයත් මල්ෂා ෆ්ලෝරා වැලිමඩ ඒත් විශාල මල් තොගයක් පරිත්‍යාග කරලා තියෙනවා. මේ මල්ෂා ෆ්ලෝරා ආයතනය සහ තවත් ආයතන ගණනාවකින් ලැබුණු මල්. මගේ නමයි හඳ. ඒ වගේම අපි බලමු නෙළුම් මල්. මේ බලන්න අවට වැව්වල පිපුණු දියබෙරළිය මල්. සෑහෙන ප්‍රමාණයක් සකසලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. උන්වහන්සේලාත් මල් සකසනවා. බලන්න සම්පූර්ණ මේ හට් එකේ භාගයක් දැන් මේ වෙනකොට මල් පිරීලා අවසానයි. ජීවිතේට දකින්න පුළුවන් මෙහෙම අවස්ථාවක්. සැකසූ මල් ඊටාම ක්‍රමානුකූලව ඇසුරුම් කරනවා.